තජුඩීන් ක්‍රීඩකයා ඝාතනය වුණා. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය වුණා. එලිමහනේ. ඒ වගේම ප්‍රගීත් එක්නැලිගොඩ අපි තාම දන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ ත්‍රිත්වයම මීට වඩා දේවල් වුණා. මේ ත්‍රිත්වයම උනේ ඔබ නාම ලලුත් රටකට බලාපොරොත්තුවක්. ඔබ අමාත්‍ය දුර දරපු තාත්තා ජනාධිපති අගමැති දුර දරපු ආණ්ඩුවල මේ සම්බන්ධයෙන් ඔබ කියන්න නැති වුණාට කමක් නැහැ මොකද. කියන්න බැර නම් කියන්න එපා. හැබැයි ඔබ මේ ගැන දැන් දරන මතය මොකක්ද? මේකට සාධාරණය කරන්න ඕනද? පළවෙනි එක තමයි ඔය කාරණා තුනම අතිශයින් දේශපාලනීකරණය කරපු කාරණා තුනක්. මැතිවරණ වේදිකාවල ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වෙච්ච කාරණා. ඒ වගේම යහපාලන ආණ්ඩුවෙන් විශේෂ අධිකරණ පත් කරලා පරීක්ෂණ කටයුතු කරපු කාරණා තුනක්. ඒ පරීක්ෂණ කටයුතු වලට ජනතා විමුක්ති පෙරමුණත් ඍජුවම වක්‍රම නෙවෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන විදිහට ඍජුවම සම්බන්ධ වුණා. ඒ වගේම දැන් ඉන්න ජනාධිපති අපේක්ෂකවරු තුන්දෙනාම කියන්නේ මම අර ඔය කියන පරීක්ෂණ කටයුතු වලට සම්බන්ධ වෙච්ච අය. මගේ එකම ඉල්ලීමයි තියෙන්නේ. අපි පරීක්ෂණ කටයුතු කරමු. හැබැයි මේක දේශපාලන වේදිකාවේ ටොපික් එකක් කරගන්න එපා. හරි. නාමල්. දැන් මේක දේශපාලනේ කතා කරාට තජුඩීන්ට එයාගේ ෆැමිලි එකට එයා අහිමි වුණා. මැරුණා. අපි දේශපාලනේ අයින් කළාම දාමු. මිනිහෙක් මැරුණා. ඔයාගේ යාළුවෙක් මැරුණා. ක්‍රීඩකයෙක් මැරුණා. ලසන්ත අහිමි වුණා. මැරුවා. එයාගේ දරුවන්ට තාත්තා අහිමි වුණා. ප්‍රගීත් එක්නැගිලිකොට තාම ඇටයක්වත් හොයාගන්න නැහැ. මොකද උනේ කියලා. හැබැයි මේකට සාධාරණ වෙන්න ඕනේ නේද? පැහැදිලිවම සාධාරණයකට වඩා එයාගේ දෙමව්පියෝ සහ පවුල දැනගන්න ඕනේ ඇත්තටම මොකක්ද උනේ කියලා. මටත් දැනගන්න ඕනේ. ඔයා හොයනවද ජනාධිපති? පැහැදිලිවම අපි සාධාරණය කරන්න. ඒ දේශපාලන වේදිකාවල සටන් පාඨ සියල්ලටම පරීක්ෂණ කටයුතු කරනවා. කරනවා විතරක් නෙවෙයි ඒකේ සත්‍ය හොයලා යම් කිසි එකකින් බොරුවට දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා නම් ඒකට විරුද්ධව අපි ක්‍රියාත්මක කරනවා. හැබැයි ඝාතනය වුණානේ. හරි නාම අනිත් එක